මේ ග්‍රැනි ස්ක්වයර් එක ගොතන හැටි ඉගෙන ගන්නවද? එන්නකෝ බලන්න. මුලින්ම මැජික් රින් එකක් හදා ගන්න ඕන. මේ මැජික් රින් එක හදාගෙන ඊට පස්සේ අපි චේන් 3ක් ගන්න ඕන. ඊට පස්සේ මෙතනින් අපි මැජික් රින් එක වටේට ගොතන්න ඕන ඩබල් ක්‍රොෂේ. මුලින්ම ඩබල් ක්‍රොෂේ දෙකක් ගන්න. ඊට පස්සේ මේකේ මුල්ල කොටස හදාගන්න චේන් 3ක් ගන්න ඕන. ඊට පස්සේ ආයෙම ඩබල් ක්‍රොෂේ 3ක් ගන්න ඕන. මෙතෙන්ද අපි මැජික් රින් එක වටේට පළවෙනි වටේ විදිහට ඩබල් ක්‍රොෂේ 3 සෙට් 4ක් ගොතනවා. ඒ හැම සෙට් එකක් අතරටම චේන් 3 ගානේ ගොතනවා අර කොටු හැඩය ගන්න. මෙන්න මේ වගේ. දැන් ආයෙ මෙතෙන්දි චේන් 3ක් ගොතලා තමයි ඉතුරු ඩබල් ක්‍රොෂේ 3 ගන්න ඕන. ඔයාලා දැන් හිතනවා ඇති ඩබල් ක්‍රොෂේ 3 පැක් වල නම් ගොතන්නේ ඇයි පළවෙනි තැනේදී ඩබල් ක්‍රොෂේ දෙකක් විතරක් ගිතුවේ කියලා. එතෙන්දී අපි පටන් ගද්දිම ගත්ත චේන් 3 එක ඩබල් ක්‍රොෂේ එකක් විදිහට සලකලා තමයි තව ඩබල් ක්‍රොෂේ දෙකක් ඇතුවේ. එතකොට ඔක්කොම ඩබල් ක්‍රොෂේ 3ක් විදිහට එතෙන්ට හැදෙනවා. මෙන්න මෙහෙම. දැන් අපි මැජික් රින් එක ක්ලෝස් කරගන්න ඕන. දැන් අපි පළවෙනිටම ගත්ත චේන් 3 ඉවර වෙන තැනට මෙන්න මෙතෙන්ට අපි ස්ලිප් ස්ටිච් එකක් මෙහෙම දානවා. පේනා නේද? ඒක කොටු හැඩයකට හැදිලා ආපු හැටි. දැන් මෙතනින් අපි ආයෙම චේන් 4ක් ගන්නවා. එතෙන්දී 4ක් ගන්න හේතුවත් මම කියන්නම්. ඊට පස්සේ මෙතෙන්ට ආයි ඩබල් ක්‍රොෂේ 3ක් ගොතනවා. ආයි චේන් 3ක් ගොතනවා. ආයෙම ඩබල් ක්‍රොෂේ 3ක් ගොතනවා එතෙන්ටම. මෙන්න මෙහෙම. ඊට පස්සේ අපි එක චේන් එකක් ගන්න ඕන. ඒ එක චේන් එක වෙනුවට තමයි පටන් ගන්නෙදිම වෙනදට මේ චේන් 3 ගන්න අපි චේන් 4ක් ගත්තේ. ඊට පස්සේ මේ මුළු හතරටම මේ විදිහට අපි ඩබල් ක්‍රොෂේ 3 පැක් දෙකයි චේන් 3යි ගොතන්න ඕන. ඒ හැම එකක් අතරටම එක චේන් එකකුත් ගොතන්න අමතක කරන්න එපා. මෙන්න මෙහෙම. මෙතෙන්දී අපි ගන්න ඩබල් ක්‍රොෂේ 3 පැක් දෙකෙන් එකක් හරියටම ගන්නවා. ආයෙ චේන් 3ක් අරගෙන ඉතුරු එකේදී ගන්නවා ඩබල් ක්‍රොෂේ 2යි. මොකද අපි මුලින් ගත්ත චේන් 3 එක ඩබල් ක්‍රොෂේ එකක් විතර ගන්නනවා. එතන චේන් 3ක් විතරයි එක ඩබල් ක්‍රොෂේ එකක් විතර ගන්නේ. අපි ගත්ත අර 4 වෙනි චේන් එක අර අතරමැදට දාන චේන් එක වෙනුවට යනවා. ඒක නිසා අපි මෙතන ඩබල් ක්‍රොෂේ දෙකක් අරගෙන ස්ලිප් ස්ටිච් එක දාන්න ඕන. පහළ ඉඳලා චේන් 3ක් ගනලා ඒ 3 වෙනි චේන් එකට මෙන්න මෙහෙම. අපි චේන් 4ක් ගත්තට චේන් 3ක් ගනලා තමයි අපි ස්ලිප් ස්ටිච් එක දාන්න ඕන. මෙන්න මේ විදිහට. බලන්නකො ලස්සනට කොටු හැඩයකට එන හැටි. ඊට පස්සේ අපි මෙතෙන්දි ගන්න ආයි චේන් 3යි. ඊට පස්සේ මෙතෙන්දි මේක එක ඩබල් ක්‍රොෂේ එකක් විදිහට සැලකෙනවා. ආය මේක නිසා එතෙන්ට ඩබල් ක්‍රොෂේ 2යි අපි දාන්න ඕන. ආයම ඒ හැම එකක් මැද්දටම එක චේන් එක ගානෙත් දාන්න ඕනේ. එක චේන් එකක් ගන්නවා. ආයම ඒ මුල්ල කොටසෙන්නේ මුල්ල කොටසේදී අර වගේම ඩබල් ක්‍රොෂේ 3 පැක් දෙකයි ඒ අතරමැදට චේන් 3ක් වැටෙන්නත් ගොතන්න ඕන. මෙහෙම ආයෙ මෙතෙන්ට ඩබල් ක්‍රොෂේ 3ක් ගොතන්න ඕන. ආයෙම එක චේන් එකක් ගන්න. ආයෙම මෙතෙන්ට ඩබල් ක්‍රොෂේ 3ක් ගොතන්න. ආයෙම එක චේන් එකක් ගන්න. මෙතෙන්ට ඩබල් ක්‍රොෂේ 3 පැක් දෙකයි අතරමැදට චේන් එකයි ගොතන්න. මේ විදිහට මේක වටේටම ගොතාගෙන යමු. මෙන්න මෙහෙම. දැන් මෙතෙන්දී එක චේන් එකක් අරගෙන පහළ ඉඳලා චේන් 3ක් ගනලා මේ උඩම චේන් එකට ස්ලිප් ස්ටිච් එකක් දානවා. මෙන්න මෙහෙම. ඊළඟට අපි චේන් 4ක් ගන්න ඕන. ඒ අය දන්නවද? දැන් මේක ගොතෙන විදිහ බැලුවට පස්සේ ඊළඟට අපිට ගොතන්න තියෙන අලුත් කොටුවක්. එතකොට ඒක අලුතෙන්ම ගොතන්න පටන් ගන්න ඕන. එතෙන්ට ඩබල් ක්‍රොෂේ 3ක් ගොතන්න ඕන. මේ වගේම වටේට ගොතන් ඇවිල්ලා මෙන්න මෙතෙන්ට තමයි ඩබල් ක්‍රොෂේ 2ක් ගොතලා මේ චේන් පේලිය එක ඩබල් ක්‍රොෂේ එකක් විදිහට ගණන් ගන්නේ. මෙන්න මේ විදිහට මම ගොතලා පෙන්නන්නම්. දැන් මම මේ චේන් එකකුත් අරගෙන තියෙන්නේ. මෙන්න මෙතෙන්ට ඩබල් ක්‍රොෂේ 2ක් ගොතන්න ඕන.
මේ විදිහට ඩබල් ක්‍රොෂේ දෙකක් ගොතලා මේ චේන් පේලියේ යට ඉඳන් තුන්වෙනි චේන් එකට ස්ලිප් ස්ටිච් එකක් දාන්න ඕන. එතකොට ඒකත් එක ඩබල් ක්‍රොෂේ එකක් විදිහට සැලකෙනවා. එතකොට චේන් 4ක් ගත්ත නිසා එක චේන් එකක් අතරමැද ගෙතන චේන් එකකට වැටෙනවා. ඊට පස්සේ ආයම චේන් එකක් අරගෙන මේ කොටස කපලා අයින් කරගන්න ඕන. වැඩි නූල් කොටස් මේ ගෙතුම් මැස්සෙම හංග ගන්න ඕන. එහෙම වුණාට පස්සේ මේ තියෙන අපේ ලස්සනටම හදාගත්ත ග්‍රැනි ස්ක්වයර් එක මේක කලර්ස් මාරු කරලා හදන්නත් පුළුවන්. මේ විදිහට ඔයාලට කැමති කරන් ලොකු ප්‍රමාණයකට හදාගන්නත් පුළුවන්.